ගිය අවුරුද්දේ අන්තිම කාලේ ආවනේ මහා කුණාටු සමග වැස්ස. ඒ වැස්සෙන් පස්සේ අපි ආවා සෝමාවතියේ පන්සලේ දළදා වහන්සේ වන්දනා කරලා එන්න. මේ ඉතින් වැස්සෙන් පස්සේ පාර දෙපැත්තේ වතුර පිරලා තියෙන හැටි. හොඳටම වතුර පිරලා තිබ්බේ. ඉතින් මේ පාරේ යද්දි පොඩි කොටස් පාරේදී දකියවල් අලියොත් සෑහෙන්න මේ කැලේ මැද ඉන්නවා. හැබැයි අපි යන්නේ වෙලාවට යාලා කැලේ ඇතුළේ ඉන්නේ. රාත්‍රී කාලේ තමයි මේ පාර හරහා මාරුයි යාලා ෆුල් නිදහසේ ඉන්නේ. ඉතින් අපි දළදා වහන්සේ වන්දනා කරලා එන්න. මේ භූමියේ මේ මම දැන් මේ පෙන්න සියලුම පහත් බිම් සියල්ලම වතුරින් යට වුණා. මේ තොරණෙත් සෑහෙන ප්‍රමාණයක් යට වෙලා තිබිලා තියෙන්නේ ගම් වතුරට. සමහර තැන්වල මේ පෙට්ටි පෙරලිලා සමහර තැන්වල රොඩු පොඩු හිර වෙච්චව තාම තියෙන හිර වෙලා. ඉතින් ඒ වගේ ලොකු විනාශයක් වෙලා තිබ්බේ. මේ සියලුම ස්ථාන ගම් වතුරින් යට වෙලා තිබිලා තියෙන්නේ. අපි යන වෙලාවෙත් පොඩි පොදයක් වඩනවා. අපි ඉතින් ඒක එච්චර හිතන්නේ නැතුව ගියා අපේ ගමන.